Good morning. විජිත අංකල්ගේ ආතල් එක ඉංග්‍රීසි බැරි කමම පොඩි ළමයෙක් වගේ හැසිරී. දැන් උඹලා බලය අවුරුදු 1කමාරක්. හරිද? මේ වීඩියෝ එක මම හිතන්නේ මම දැන් 3 පාරක් ලංකාවේ මිනිස්සු විදියට උඹලගෙන් ආයාචනා කරන්නේ. හරිද? මේ ඉන්ටර්නැෂනල් ලෙවල් වලට ගිහිල්ලා මෙහෙම කිච කරන්න එපා බං අපිව. හරි දැන් ලංකාව මචං දන්නවා උඹලා සෙට් එකට වැඩ බෑ කියලා. පොඩ්ඩක් පැත්තකට වෙලා ඔක හංගාගෙන හරි ඉඳපන්. මොකද්ද මේ තියෙන හීනමාන? සමහර කට්ටිය කියනවා හීනමාන නෙවෙයි ඒක අදිමානසිකත්වය කියලා. නෑ මචං මේක හීනමානේ. මේක සිම්ප්ටම් එකක්. ඒකයි මම මේක ගැන පුන කතා කරන්නේ. නැත්තම් මේවා ගැන කතා කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ. ගවර්න්මන්ට් එකෙන් පෙන්නන්නේ යකෝ මේ අපේ විදේශ අමාත්‍ය NPP ගේ টොප් බ්‍රාස් එකේ මේ වෙලාවේ ගත්තම හොඳ පළ තියෙන කතාවක් කරගන්න පුළුවන් වැඩක් කරලා කරන්න පුළුවන් මිනිස්සුෙකුට කවුද ඉන්නේ අනුරවරනවා අනුර විතරද මේ ගවර්න්මන්ට් මසං Tamanට පුළුවන් දේ මොකද්ද Tamanට බැරි දේ මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැරි උන්ට වැඩ බෑ කියනවා ඇරෙන්න වෙන මොකද්ද කියන්නේ උඹලට එච්චර සරල දෙයක් Taman විදේශ අමාත්‍ය කෙනෙක් වුණාට පස්සේ එච්චර සරල දෙයක් තේරෙන්නේ නැත්නම් උඹලට කොහොමවත් වැඩ බෑනේ මචං විදේශ අමාත්‍ය විදිහට වා කරපු එක වැඩක් කියන්න බලන්න ඔයගොල්ලන්ගේ පොරොන්දු පත්‍රිකාවෙන් හරියට ඉවර කරපු වැඩක් එකක් කියන්න බලන්න මට ක්‍රියාවට නංගපු ඉවර කරපු වැඩක් කියන්න බලන්න දකුණු වෙන ප්‍රශ්න වලට මාසෙකට සැරයක් මොකක් කරාවිල්ලා පිළියමක් දෙනවා කියලා උඩ දාලා සංදර්ශන කළා ආපහු නෑ කතාවක් නෑ හාවක් හුවක් නෑ අපේ ටූරිසම් හදනවා කිව්වා ඒවට ටූරිසම් නම්බර්ස් බහලා තියෙනවා ඒ වගේ හම්බෙන සල්ලි බහලා තියෙනවා ඒ ගැනත් බොරු කිය ටූරිස්ට් නම්බර්ස්ලා වැඩි කියලා බෑක්පැකර්ස්ලා වැඩි වුණාට පස්සේ මේ ඵලයන් බා යන්න මෙතන ඉන්න මෝඩ් ඩෝබින්ට මං කියන්නේ මෙතන මචං මේ අපි කෑ ගහන්නේ මූට ඉංග්‍රීසි බැරි වුණ හේතු හින්දා නෙවෙයි ඉංග්‍රීසි බැරි මිනිස්සු ගොඩාක් ඉන්න අනුරට බයින්නද කියපන් කොන්ද පණ ඇතුව ඌ ගිහිල්ලා සිංහලෙන් කතා කරන පෙරේදාර දුන්න ස්පීච් එක කොච්චර හිතලා මතලා රාජ්‍ය නායකයෙක්ගේ දෙන්න ඕන විදිහේ ස්පීච් එකක් ලෝකෙම බලාගෙන ඉද්දි අපිට ඇත්තටම නිකන් පොඩි ප්‍රවුඩ් එකක් හරියනවා මචං මම හැමදාම කිව්වා වගේ අනුරත් පස්සේ කිව්වා ගොඩාක් බොරු කියලා බලයට ආවේ හැබැයි අඩුම ගානේ පොර දන්නවා Tamanට පුළුවන් මොකද්ද Tamanට බැරි මොකද්ද කියලා. මුන්ට වෙලා තියෙන්නේ මුන්ට එකෙකුටවත් වැඩ බෑ. Taman ගත්ත වැඩේ බෑ. කඩවල වලින් ඩිග්‍රීස් ගත්ත පල්ලෙට උඹලට එක්ස්පීරියන්ස් එන්නේ නෑනේ මචං. මේවා කියන්නේ කුහක කමට නෙවෙයි අපිට ලැජ්ජයි රටක් විදියට. උඹලෙන් පුන අපි ආයාසනා කරන්නේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙනිපන් කියලා අපිට මේ කමාරුට නෙවෙයි. මෙහෙම විජිත හරිද? මේක අහන්න. ඔයා ලංකාවේ මිනිස්සුන්ට ජෝක් එකක් වෙලා ඉවරයි. ඔයා විහිං කරගත්තේ. ඔයා මේ කදිරගාමර්ගේ සපත්තු ඇලවිච්ච චුයින් ගම් ලෙවල් එකකටවත් වටින්නේ නෑ කියලා දැන් අපේ මිනිස්සුන්ට තේරෙනවා. කමක් නෑ මචං දැන් අපි ඒක ඇක්සෙප්ට් කරලා ඉවරයි. ඇක්සෙප්ට් කියන්නේ මචං පිළිගන්නවා කියන එක. තේරුණාද? yes no ඔයා දැන් මේක ඩයල් ඩවුන් කරලා පොඩ්ඩක් හැංගිලා ඉන්න. ඔයාට ඔය කරගන්න පුළුවන් දේවල් ටික අවුරුදු 3මාර තුල මම මේ ඔක්කොටම කියන්නේ MP ගාවන්ට් එක. වැඩ බැරි උන්නේ ඉන්නේ මසන් අතර. උන් හිතා ගන්නවා මට වැඩ පුළුවන්. මට මේක මේ කරගෙන පෙන්න ගන්න විදියක් නැහැ. බුවා එතන කොච්චර නර්වස්ද කියලා බලන් හිටියම මසන් අපිට නර්වස් වෙනවා. අපිට ඇන්සයිටි එනවා. එතන තියෙන ඉන්ටර්නැෂනල් ජියෝපොලිටික්ස් කොන්ටෙක්ස්ට් එක තේරෙන්නේ නැතික වෙනම කතාවක්. එක දෙයක් මතක තියාගෙන ඇවිල්ලා ඒකම රිපීට් කර ඉන්නවා කියන්නේ මසන් උඹට රාජ්‍යතාන්ත්‍රය කරන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම භූගෝල මට්ටමින් නම් උඹට කරන්න බෑ. දැන් විදේශ අමාත්‍ය විදිහට ඔයා පරණ කරපු කතාවක් තියෙනවානේ සිංහලෙන් කරපු කතාවක් තියෙනවානේ ඒවත් මසන් දැන් එලිට එනවා කොච්චර ගොන්ද බලන්නකෝ ඇත්තටම මේක දැන් මේ ආයාචනයක් නෙවෙයි මේක ඩිමාන්ඩ් එක ඇතුලේ ඉන්න JVP කබ්බොන්ට මම මේ කියන්නේ හරිද උඹලගේ ඇතුලේ උඹලා තීරණයක් ගන්න ඕනේ මේ වගේ මිනිස්සුත් එක්ක ට්‍රාන්ස්ලේටර්ස් ලව යවන එක අනිවාර්ය කරන්න රාජතාන්ත්‍රික දේවල් කරද්දී එතන ටෙක්නිකල් නිවැරදි විසඳුම් තියෙනවා නිවැරදි උත්තර තියෙනවා ඒ උත්තරේ লীලා දීලා පාඩම් කරවලා තමයි බුවාව යවලා තියෙන්නේ එතනින් එහාට ප්‍රශ්නයක් අහුවට පස්සේ බුවා හිර වෙනවා කොච්චර අන්කම්ෆර්ටබල් දෙයක් යකෝ මුළු සභාවම උඹට hina වෙනවා මට පාල්කියෝ පෙන්වන්න බෑ හැබැයි සාමාන්‍යයෙන් පාල්කි හොන්දට ලෑස්ති වෙලා ඉන්න. මේ වගේ සැර කන්වර්සේෂන් එක අර නුවන්සස් කියන මේ වචන මසන් උඹලට තේරෙන්නේ නැහැ නේ සෝරි. මම මේ නැගිට්ටා විතරද ඒක බොන ගම. බරපතල කාරණාවල සියුම් දේවල් තියෙනවනේ මසන්. ඒ සියුම් දේවල් නොතේරෙන මිනිස්සෙක්ව මේ වගේ තැන් වලට යවන එක නුසුදුසුයි. NPP ගවර්න්මන්ට් එකෙන් කරේ ඒ වගේ නුසුදුසු මිනිස්සෙක්ව මෙතනටත් දාපු. උඹලා ගවර්න්මන්ට් එකේ ඉන්න අතිශය බහුතරයක් නුසුදුසු මිනිස්සු. මට දැන් පේන විදිහට නම් මසන් අනුරයි ප්‍රසන්නයි කීප දෙනෙකුයි අරෙන්න උඹලා ඔක්කොම එළියට ගියත් ඔය ඔක්කොම 169ම ගියත් කිසි වෙනසක් නැහැ. It's the same. ඉංග්‍රීසියෙන් කියන්නේ it's the same difference කියලා. ඒ කියන්නේ වෙනස එකමයි. දිරවන්න බැරි මිනිස්සෙක් වුණාට මචං අලි සප්‍රිත් මේිට වැඩිය නම් හොඳයි. අනුර මෙහෙන්ද වෙන කවුරුවත්ම නැද්ද මචං ඔක කියස්. නැත්තම් ඔයා ටිල්වින්ට යට වෙලාද මේ වැඩේ කරන්නේ? ඇත්ත කියන්නේ. එහෙම නේද? ඔයාට මේක තවදුරටත් ඔය අවුරුදු 3මාර කරගෙන යන්න ඕන මේ එන කාලවකවානුවත් එක්ක මේ එන කේස් එක ඔයාලට මේකේ පොඩි ක්ලීන් අප් එකක් දෙන්න ඕන කියලා හිතන්නේ නැද්ද? මෝඩ මිනිස්සු ළඟ තියාගත්තම වටේ තියාගත්තම තමනුත් මෝඩෙක් විදිහට පේන්නේ. NPP ගවර්න්මන්ට් එක දැන් පේන්නේ මෝඩ ගවර්න්මන්ට් එකක් විදිහට. ඊලොක් කළා ඉවරයි.